හයි කොහොමද ඉතින් අද මම අරගෙන ආවේ ගොඩක් අයගේ ඉල්ලීම පරිදි මම නේල්ස් තියාගන්නේ කොහොමද? ඒ කියන්නේ මම මැනිකියුර් එකක් කරනවා නම් පෙඩිකියුර් එකක් කරනවා නම් මම ගෙදරදී ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් ගොඩක් අය ඒ වීඩියෝ එක ඉල්ලලා තිබ්බා. ඉතින් අද අපි බලමු කොහොමද මම ගෙදරදී මැනිකියුර් එකක් පෙඩිකියුර් එකක් Tamanටම කරගන්නේ කියලා. ඉතින් එන්න මාත් එක්ක මේ මගේ නේල්ස් තියෙන විදිහ දැන් මම මුකුත් කිසිම දෙයක් කරේ නැහැ. මොකද ඔයගලන්ට මැනිකියුර් එක කරන හැටි මම නේල්ස් තියාගන්න හැටි පෙන්නන්න. ඉතින් මේ ඇතුලේ අද මම ගාඩන් එකේ වැඩ වගේක් කරා. ඒවල පස්සේ ඒව මේවත් තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් හරියට කොහොමද ඒව අයින් කරලා මැනිකියුර් එකක් කරන්නේ කියලා. නේල්ස් කට් කරගන්න හදන්නේ කැමති ෂේප් එකකට කට් කරගන්න පුළුවන්. නේල්ස් ටික මම කැමති ෂේප් එකකට කට් කරගත්තා. ඊට පස්සේ මම ෆයිල් කරන්න තමයි හදන්නේ. මේ විදිහට මම කැමති ෂේප් එකට මේකත් හදා ගන්නවා. මේ එජස් වලින් තමයි මම ගන්න ෂේප් එක ගන්න. එජස් හොඳට ෆයිල් කරාට පස්සේ මෙන්න මේ වගේ ෂේප් එක එනවා. අපි වතුර භාජනයක් ගන්නවා. මේකට කිසිම දෙයක් ඇඩ් කරලා නැහැ. ඒකට මම ඩෙටෝල් ඩ්‍රොප් එකක් දානවා. ඩෙටෝල් දැම්මා. ඒකටම මම දානවා හෑන්ඩ් වොෂ්. ඔයගලන්ට කැමති හෑන්ඩ් වොෂ් එකක් දාන්න පුළුවන්. ගොඩාක් නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අපි ෆයිල් කරලා ඉවරනාට පස්සේ ටිකක් අර අපි හෑන්ඩ් වොෂ් උයි ඩෙටෝල් උයි දාපු භාජනයට දාලා හොඳට අත් දෙක පොඩ්ඩක් තෙම්ම ගන්නවා. ඊට පස්සේ මේ වගේ බ්‍රෂ් එකක් අරගෙන මේ බොතුවල කුණු එහෙම තියෙනවා නම් මේ ඇතුලේ මේ විදිහට කුණු තියෙනවා නම් ටූත් පික් එකක් හරි නැත්නම් මේ වගේ ටූල් එකක් හරි අරගෙන පිට මේ ඇතුලේ තියෙන කුණු
මෙහෙම ගන්න පුළුවන් nail එක සුද්ධ කරන්න පුළුවන්. පේනවද? මේ වගේ බ්‍රෂ් එකක් නැති කෙනෙක්ට ටූත් බ්‍රෂ් එකක් පරණ ටූත් බ්‍රෂ් එකක් හරි අරගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් යාළුවා මෙතන අද කිව්ව ලස්සනට තියෙන එකයි. අපි හැමෝම ආසයි අපේ අත් දෙක ලස්සනට තියෙන ඉතින් මේක අපිට ගෙදරින්ම කරගන්න පුළුවන් පොඩි ට්‍රීට්මන්ට් එකක් අපේ අත් වලට. මම පිරිසිදු වතුරෙන් ආයෙ අත් දෙක හොදගත්තා. ඊට පස්සේ අපි තෙත මාත්තු කරගන්න ඕනේ අත් දෙකේ තියෙන. ඊට පස්සේ මම ස්ක්‍රබ් ටිකක් ගන්නවා. ඔයගලන්ට ඕනම ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ප්‍රමාණයක් අරගෙන මේ වගේ පොඩි වතුර එකක් අරගෙන ඔයගොල්ලෝ මොකක් හරි ඉටි කවරයක් හරි මොකක් හරි දාලා තියාගන්න. නැත්නම් හැමතැනම ගෑවෙන්න පුළුවන්. මේ විදිහට හොඳට අත් දෙක ස්ක්‍රබ් කරගන්න. අනිත් අතත් ඒ විදිහටම මේ හොඳට ඇඟිලි කරු ඒ ඔක්කොම හොඳට ස්ක්‍රබ් කරගන්න. ඇඟිලි පුරුක් wrist එක මම දැන් ස්ක්‍රබ් කරලා ඉවරයි. ඊට පස්සේ මේක wash off කරගන්න ඕනේ. ස්ක්‍රබ් කරලා ඉවර වෙලා wash off කරලා ආයෙත් තෙත මාත්තු කරන්න. පැක් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනම පැක් එකක් ගෙදර හදා ගන්න පුළුවන් පැක් එකක් කැමති පැක් එකක් අරගෙන අතට දාගන්න ඕන. ඔයගොල්ලෝ පැක් එක ඇප්ලයි කරන බ්‍රෂ් එක මූණේ ගන්න බ්‍රෂ් එක ගන්න එපා. මේකට වෙනම බ්‍රෂ් එකක් තියාගන්න. මොකද නැත්තම් ඊට පස්සේ ආයි ෆේස් එකට ඔයගොල්ලෝ ගාද්දි ඒක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හින්දා හෑන්ඩ් එකට වෙනම එකක් ගන්න. රිස්ට් එක වෙනකන් ගාලා තියන්න. පැක් එක ඇප්ලයි කරලා ඉවරයි. අපි විනාඩි 15ක් විතර තියලා මේක පොඩ්ඩක් ඩ්‍රයි වෙනකන් තියලා ආයි හම්බෙමු. මේක වේලෙනකන් අපි චුට්ටක් කතා කරමු. මම මගේ බලන්න පේනවා ඇති මට වැක්ස් කරන්නත් ඕනේ. මම මේ වීඩියෝ එකත් අරගෙන එන්නම් ගෙදරදී කොහොමද හරියට වැක්ස් කරන්න කියන එක. ඉතින් මේක ගොඩාක් අයගේ ඉල්ලීමක්. අක්කී ඔයා කොහොමද nails තියාගන්නේ? ඔයා මැනිකියුර් එකක් ගෙදරදී කරනවා නම් කොහොමද කරන්නේ? ඉතින් ඒ හින්දා ඉක්මනට මේ වීඩියෝ එක ගෙනාවා. ආයි වැක්ස් කරන වීඩියෝ එකකුත් අරගෙන එන්නම් මම අවුරුද්ද ලං වෙලා ගෙදරදී කොහොමද තනියෙන් වැක්ස් කරන්න කියලා ඔයගලන්ට කියලා දෙන්න. යාළුවා මේකුණාම ඉතින් ලස්සනට liver දින්න එපයි නේද? ඉතින් මේ විදිහට මාසෙකට සැරයක්වත් කරොත් හොඳයි. අතට මැනිකියුර් එකක් පෙඩිකියුර් එකක්
පෙඩිකියුර් එකකුත් ඉතින් මේ විදිහටම තමයි කරන්නේ. කකුල් දෙකට කරන්නේ කියුටිකල් කට් කරන්න තියෙනවා. ඒක ඉතින් තනියම කරන්න යන එක අවදානම්. ඒ නිසා මම කියුටිකල් කට් කරන ඒ දේවල් කිව්වේ නෑ. ඒවා සාමාන්‍යයෙන් අපි nails දාන්න ගිහිල්ලා ඒව කරන එක සැලෝන් එකකට ගිහිල්ලා ඒක කරන පළපුරුදු තියෙන කෙනෙක්ට කියලා කරගන්න එක හොඳයි. ගෙදරදි කරද්දි කියුටිකල් කට් කරන්න ඒව කරන්න යන්න එපා. මම නම් සාමාන්‍යයෙන් මොකක් හරි ෆන්ක්ෂන් එකක් මොකක් හරි දෙයකට විතරයි සාමාන්‍යයෙන් nails දාන්නම ඕන නම් විතරයි දාන්නේ. නැත්තම් මේ විදිහට මමම තමයි හදාගන්නේ. nails හදාගෙන ඒක මමම තමයි තනියම කරගන්නේ. මට nails දාන්න ඕනේ කියලා හිතුනොත් විතරයි මම සාමාන්‍ය nails දාන්නේ. මම නැත්තම් මගේ natural nails වලින් තමයි ගොඩක් වෙලාවට ඉන්න බලන්නේ. ගොඩක් වෙලාවට මම ආස natural nails වලින් ඉන්න. මේ hand එක dry වෙන අතරතුර ඔයගලන්ට nail color එකක් apply කරන්න කැමති නම් nail color එක apply කරන්නත් පුළුවන්. මම අද nail color එකක් දාන්නේ නැහැ. ඒ හින්දා මම dry වෙන්න තියනවා. නැත්තම් මේ අතරතුරම ඔයගලන්ට nail color එකක් apply කරන්නත් පුළුවන්. දැන් විනාඩි 15ක් තිබ්බ dry වෙලා තියෙන්නේ. අපි ආයි pack එකත් wash off කරලා දාමු. දැන් wash කරා pack එක දාලා ඉවර වෙලා අපි ඒකෙත් තෙතමාතු කරගමු. හොඳට තෙත යවා ගන්න දැන්. හොඳට තෙත යවා ගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ nails ටික තියෙන්නේ දැන්. ඔයගොල්ලන් color එකක් nail color එකක් apply කරනවා නම් එහෙම apply කරගන්න පුළුවන්. මම අද apply කරන්නේ නැහැ. ඉතින් last step එක විදිහට හොඳට moisturizer එකක් apply කරන්න. තමන්ට ගැලපෙන moisturizer එකක් පාවිච්චි කරන්න. මොන දේ කරත් වැඩක් නැහැ. අපි අපේ skin එක moisture තියාගන්නේ නැත්තම්. ඉතින් මේ විදිහට තමයි අපි manicure එකක් කරන්නේ ගෙදරදී. cuticle push කරන්න, cut කරන්න තියෙන ඒවා ගෙදරදී කරන්න යන්න එපා. මොකද ඒක දන්න කෙනෙක්, පළපුරුදු කෙනෙක්ට කියලා කරගන්න එක අපිට හොඳයි. skin එක damage වුණොත්, හදිසියෙව cuticle එක damage වුණොත් මේ විදිහට අපි මේ steps වලින් manicure එකක් ගෙදරදී කරලා අපේ hand එක, nails අපි පිරිසිදුව තියාගමු. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට තමයි manicure එකක් කරන්නේ. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයි අලුත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like එකක් දාගෙන යන්න අමතක නොකර. එහෙනම් අදට ගිහින් එන්න. bye.